කරන්නා. මේ ලෝකයේ උත්තරීතරම පුද්ගලයන් ලෙස අප සැලකන්නේ අපේ දෙමාපියන්. අපේ දෙමාපියන්ට නොදෙනී තවත් පිරිසක් මේ මිනිසුන්ට සිටිනවා. ඒ තමයි ගුරුවරයා යන ගෞරවාන්විත නාමය තුළ අප්‍රමාණ සැපකිරීම කරමින් නිරන්තරයෙන් තම සිසුන්ගේ දියුණුව සාර්ථකත්වය පතන දෙවනි මවත්සේ දෙවනි පියස්සේ අපව අවවාදයෙන්ලා සිත්තුරෙන් පෝෂණය කරන උදාර වූ පිට දෙවියන් බඳු ගුරුවරුන්. එසේ ක්‍රීෂේතිව ගුරු මෞපියවරු අදවනු ඔවුන්ගේ සේවය ක්‍රීෂේතිව සමරන දිනය අදයි. අද ඔක්තෝබර් 6 වන දින. එනම් ලෝක ගුරු දිනයයි. ඉතින් ගුරු මව්වරුනි පියවරුනි අපට හැකි පමණින් ඔබට උපහාර පුදන මානසික අවස්ථාවේ සමාරම්භ වෙන්නේ. එසේනම් ප්‍රථමයෙන්ම මේ අවස්ථාවේ සියලු දෙනා පිළිගැනීමට අප පාසලේ උපප්‍රධාන ශික්ෂණ නායක සිරිසා දිල්ෂානි සොයුරියට ගෞරවයෙන් ආරාධනා කරනවා.
ඒ මිස් කියනවා පන්තිය පටන් ගන්න දවසේම මම්මගේ ළමයි හැමෝටම එකම විදියට ආදරය කරනවා. ඔයාලා ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් මාර්කෙට කතා කරලා ඉගෙන ගන්න පුළුවන් කියලා. හැබැයි මේ පන්තියේ දෙවි කියන ළමයා හරිම කිසිදු. ළමයා දැකලා ටික දවසකින් මිස්ට තේරෙනවා මිස් කිව්ව බොරුවක් කියලා. මොකද කිව්වොත් මිස්ගේ ළමයා දකින්නක අත්වියාවක් ඇති වෙන්නේ. ඒ වුණාට මිස්ට තේරෙනවා ගුරුවරයා විදියට එයා කරපු දේ වැරදි කියලා. එයා කරන්නේ දෙවිගේ ප්‍රතික්‍රියාව තවර ගන්නවා. දෙවිගේ ගෝත්‍රිය කියනවා දෙවි කියන්නේ බොහොම සියලුමනාමනේ ඔහු හරිම හොඳයි හැමෝටම උදව් කරනවා කියලා. දෙකක් තියෙනවා දෙවි තමයි පන්තියේ හොඳම ළමයා ඔහු හැමෝටම උදව් කරනවා කියලා. තුනවතේ මිස් කියලා කියනවා දෙවි හරිම හොඳයි හැබැයි මට ඔහු ගැන දුකයි. ඔහුගේ අම්මට පිළිකාවක් නිසා ඉස්පිරිතාලේ ඉන්න කියලා. ඒ වගේම තමයි හතර වර්ෂයේ ගුරුතුමිය කියලා කියනවා. දෙවි ගැන මට බය හිතුණා. ඒ වගේම තමයි දැන් මට කනගාටුයි. දෙවිගේ අම්මා නැතුණා පිළිකාව නිසා දැන් ඔහු තනි වෙලා කියලා. ඉතින් එතකොට තමයි මේ මහවසර පන්ති භාරෙට තේරෙන්නේ දෙවිගේ අතීතේ මොකක්ද කියලා. ඔහොම දැන් ගිහිල්ලා ටික කාලයක් මිස් දෙවිට ආදරය කරන අනිත් ළමයිට වගේම අද වගේ දවසක් එයාලටත් උදා වෙනවා. ගුරු දිනේ දවසේ හැම ළමයෙක්ම පාට පොළවලින් තෑගියක් දාගෙන අරන් එනකොට දෙවි තෑග්ගක් අරන් එන හැබැයි පත්තර කොලේ කොටලා මිස්තරන්නේ මොකක්ද නේද? දෙවි රයිසාර් පත්තරේ හැමෝටම මිස්තර හයාව ඇටෙවුවා. කිව්වා මේක තමයි හොඳම තෑග්ග කියලා. ඊට පස්සේ දෙවි කරේ හොඳටම ආනන්දෙක්. ඊට පස්සේ දෙවි කියනවා ඔය තෑග්ග කියන්නේ මගේ ජීවිතේ මට තියෙන වටිනම දේ. ඕක මිස්ගේ පළවද ආරක්ෂා කරගන්න මම කැමතියි කියලා කියනවා. ඊට පස්සේ මිස්තරන්ට ගෙදරකින් බලනවා තෑග්ග මොකක්ද කියලා. බලාපි කියන්නේ එක කබලුවක් වයින්වස අත්පලස්නාවකුයි සෝද විලවුන් බෝතලයකුයි. ඊට පස්සේ දෙවියන් ඇහුවා මේ මොකක්ද කියලා ඔය මගේ අම්මා මැරෙන්න කලින් පාවිච්චි කරපු දේවල් දෙක කියලා කියනවා. ඊට පස්සේ ඔය අවුරුද්දකට ගිහිලා ඊළඟ එක දවසක් මිස් දොරාරිනකොට මිස් දොරට තියෙන රතුපාට රිබන් එකක් කොටපු ලියුමක්. ඊට පස්සේ අහුවා බලුවා මොකක්ද කියලා යටේ ඉඳලා කියනවා මිස් මම දෙවි මිස් තමයි මට තාම හොඳම ගුරුතුමිය මිස්තර මට කවුරුවත් ආදරය කරලා නැහැ කියලා. ඊට පස්සේ අවුරුදු දෙකකින් විතර ආයෙත් මම කියලා එයා කියනවා මම දැන් විභාගයට සූදානම් වෙනවා මගේ තාමත් ප්‍රියතම ගුරුතුමිය ඔබතුමාමයි ඔබතුමියමයි කියලා. ඊට අවුරුදු කිහිපයකට පස්සේ කියනවා මම විශ්වවිද්‍යාලයේ වරම් ගත්තා. ඒ වගේම තමයි දැන් මම හොඳ රස්සාවක් කරනවා මගේ තාමත් ප්‍රියතම ගුරුතුමිය ඔබතුමාමයි කියලා. ඊට අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ ගෙදර දොරකාර කියනවා අතිපාට විභාගයකට ගහපු තව ලියුමක් ආරාධනා පත්‍රයක් එක්ක. බලනකොට දෙවි විවාහ වෙන්නයි සූදානම් වෙන්නේ. ඊට පස්සේ දෙවි විවාහයට යනවා. ඊට පස්සේ මිස් බලනකොට දෙවි හරිම ලස්සනට ඉන්නවා. ඊට පස්සේ කියනවා බලපෑම් දිහා බලනකොම මිස් හිතා ගන්න බැරුණා කොහෙද වාඩි වෙන්නේ කියලා. ඊට පස්සේ දෙවි මිස්ලාට කියනවා මගේ අම්මගේ ආසනේ තමයි මිස්ලා වෙන්නට තියෙන මගේ අම්මා ඔබතුමී කියලා. ඊට පස්සේ දෙවිගේ අම්මා දෙවි ලක්කලා මිස්ලා ඉඳියට පස්සේ දෙවි කියනවා මිස්ලා මගේ අම්මගේ දුවදයි කියලා. මොකද දන්නවද වෙලා තියෙන්නේ? අර අවුරුදු ගානකට කලින් දෙවි මිස්ලා හිතුවේ මිස් පරික්ෂා කළා දෙවිගේ කතාවේ දවසේ මිස් කරලා ගෝලවිලුම් පාවිච්චි කරලා ලස්සනට ඇඳනවට ගොඩාක් මුතු වලට දාලා ඉන්නේ නැහැ. එයා දාගෙන ඉන්නේ අර එක මුතු ඇටයක් හරිච්ච අත්හරගෙනවා විතරයි. එතකොට තමයි මිස්ට තේරුනේ මොකද්ද මෙතන තියෙන්නේ කියලා. ඊට පස්සේ කෙඩිගේ මිස් අඬනවා දෙවිය බදාගෙන පුතා තමයි මට ඇත්තටම ගුරුවරයෙක් වෙන්න කියලා දුන්නේ කියලා. ඉතින් අපිට මොනවද තේරුම් ගන්න පුළුවන්? බලන්න ගුරුවරයෙක් කියන්නේ කවුද කියලා මගේ අතීතය දිහා බලනකොට මට හොඳට මතකයි. ගිය අවුරුද්දේ කියන්නේ මම 9 වසරේදී අපේ ඉස්කෝලේක අවස්ථාවක ළමයි ඔක්කොම දන්ශාලාවේදී මායි මගේ යාළුවෝ 5 දෙනෙකුයි පන්තියේ ඉන්නේ. ඊට පස්සේ අපි කරපුවාද අපි ගියා පිට්ටනියට. පිට්ටනියේදී ඉඳලා කවුරුත් පිට්ටනිය නෑ. ඊට පස්සේ දෙන්න ඉස්සෙල්ලා හොට්ටක් අල්ලගෙන මට ඉස්කෝලේ කියලා කියන්න බෑ. ඒ ඉස්කෝලේදී මම කියන්නේ කවුරුන්ද කියලා මගේ යාළුවා හිනා වෙනවා. ඒ වගේම තමයි ඊට පස්සේ මේ ෆෝටෝ අරගෙන ඇවිල්ලා අපි ඔක්කොම පස්සේ ගත්තා. අදින් ගියා ඔෆිස් එකට ගාවට. ඔෆිස් එකට ගාවට 6 දෙනාම හිටුවා. හිටලා එන ගුරුවරු ඔක්කොම කිව්වා අපේ වැරද්ද මොකද්ද කියලා. ඊට පස්සේ මම ආසනාවට දෙන්නේ ප්‍රින්සිපල් ලැබායි කියලා. ඊට පස්සේ සරණ ගුරුවරු ඔක්කොම කියනවා අපි මෙතනදී පිටතේ
කියලා මොනවා වරුණාම දෙන්නේ කාටද කියන්නේ එහෙම කියලා පස්සේ කිසිම හැබැයි අපේ හිතේ තරහක් ඇතුණා කියලා. පන්තියට ඇවිල්ලා පාඩම ගන්න ඉවර වෙලා ඉස්කෝලේ අතට අපි හදලාගෙන ගහලා පුතේ තරහ නෑ නේද? එදා ඔයාලා කවුරු හරි අරගෙන ගියා නම් මම යන්නේ මට පුතේ කියලා. මට හරිම සතුටුයි කියලා මම ඉතින් ඩග්ගාල කිව්වා ඉතින් අපි ගාලා පුතේ කිසිම පහක් කිසිම තරහක් නෑ මොකද මිස්ටර් දඬුවම් කරලා කියලා අරකට කියලා. ඉතින් ගුරුවරු කියන්නේ මෙහෙම පිළිසකට. ගුරුවරු දෙවියන් කියලා කතාවක් කියනවා. ඉතින් බලන්න ගුරුවරයා කියන්නේ කොන්තරම් අපිට හරියට සම්පතක් කියලා. හැබැයි ප්‍රශ්නේ කියන්නේ අපි ගුරුවරයා ලබා දෙන දේ හරි විදියට ගන්නෙ නෑ. බලන්න ගුරුවරයා ඉස්සරහට ඇවිල්ලා මෙතන ළමයි කීයෙන් කී දෙනාද මම කරන කතාව අහගෙන ඉන්නේ කියලා. කොහොමද කරන්නේ? පොඩි ළමයි තේරෙන්නේ නැහැ කියමු. ඇයි අපි වගේ ලොකු ළමයි එක්කලා කතා කරන්නේ කියලා කක්කරකට ඉන්න බෑ. බලන්න ගුරුවරයා ඔක්කොම දිනලයි. ඒ වගේම තමයි මම දැක්කා අපේ සෝහලකට ඉන්නේ ගායනා කරලා ළමයි ඔක්කොම හිනා වෙනවා. අපේ කිසිමකට ඒ වුණාට අපේ ගුරුවරු ඔක්කොම ඇස්ති දානවා. ඒකෙම තේරුම් ගන්න පුළුවන් ගුරුවරුන්ගේ සංවේදීතාවය මොකක්ද කියලා. මට කියන්න හැමදාම මගේ සියලු ගුරුතුමියක් ඉන්නා මේ ළඟ දවසට විශ්‍රාම යනවා. ඈත හිටගෙන ඉන්නවා නේ. මට කලකට විශ්‍රාම කරේකට කරන්න දෙයක් ඇත්තටම නෑ මට. ඉතින් සම්බන්ධ දෙයක් මම කිව්වේ නෑ. ඒ වගේම තමයි මේ ඉස්කෝලේ හැම ගුරුවරයෙක්ටම මම එකම තරමට ආදරේ කරනවා. මොකද හැමෝම මට මගේ අම්මලා වගේ. මට ඕන කියලා කියලාට කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි පාසලේ ගුරුවරයෙක් ඉන්නවා. දවසක් මම දිහා බලලා කිව්වා පුතේ පුතාට දෙන ඕන ප්‍රශ්නයක් මාත් එක්ක කතා කරන්න පුළුවන් කිව්වා. මම කාටවත් ඇනට මොඩ වෙන්නේ නෑ කිව්වා. ඒ වගේම තමයි මම එදයින් පස්සේ හැබැයි මම ඒකට කවදාවත් මට ප්‍රශ්න කිව්වෙත් නෑ. මට ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ. ඒක කවදාවත් මට හේතුවක් නැතුව දැනෙන්නේ නෑ. ගුරුවරු කියන්නේ අපිට හේතුවක් නැතුව මම කන්නේ නෙමෙයි. උදාහරණ මංගාම කියකින් මම මොකටද අනුන්ගේ උදාහරණ ගන්නෙ? මොකද මම කොච්චර පුතානවද? මට හොඳට මතකයි මම අන්තිමට ගලේ හම්බා තමයි වාසෙටි. එතත් මම ඉස්කෝලේ කරන්න නැතුව යාළුවම ඔක්කොම එක්කම ගහක් ගියා අන්න පන්තියේ කොරිඩෝරට ගාව. එදා ආපු ඕන කෙනෙක් එක බලා ගන්න තිබුණා. ඉතින් හිතලා බලන්න ගුරුවරයා කොච්චර තොඳුරුයිද කියලා. මුස්තිකාරේ අපේ කාර්යය අපේ කවුද කියලා ඕනම කෙනෙක් කෑගහලා කියනවා මම එන්න ගුරුවරයෙක් කියලා. මොකද ඒක තමයි අම්මගේ තාත්තගේ පදවිය අරුණහම මේ ලෝකයේ තියෙන සුන්දරම රස්සාව. ඉතින් මගේ තාත්තාවක් තියෙන ගුරුවරයෙක් වෙන්න. මෙතන ඉන්න කාටම හරි ආශාවක් තියෙනවා නම් ගුරුවරයෙක් හෝ ගුරුවරියක් වෙන්න ඔහුට මම අත්වල සම්මානයක් උනා දෙන්න ලෑස්ති. මොකද ඒක තමයි ලෝකයේ හොඳම රැකියාව. අම්මා කෙනෙක් කියනවා අපිට දැනෙන්නේ නැහැ ඉස්කෝලේට ආවට පස්සේ තාත්තා කෙනෙක් කියනවා අපිට දැනෙන්නේ නැහැ. අපිත් එක්ක කොහෙන්ද ගමනක් ගියාම බලන්න අපේ ඔළුවට දාලා අපි ගානේ ඉඳලා අපි නැත්තම් ඉක්මනට හොයන්නේ නේද? බලන්න ඔයාලගේ විනෝඩේ ඔයාලා පීරියඩ් එකක් කට් කරාම ගුරුවරු කොතරම් හද වෙනවද කියලා ගහන්න තරහක් නෙමෙයි කියලා මම හිතනවා. හැබැයි ඔවුන් දන්නේ නැහැ. මම හදිසි තමයි අන්තිමට පීරියඩ් එකක් කට් කරේ. දැන් පස්සේ මම පීරියඩ් කට් කරලත් නෑ. කට් කරේ නෑ කිව්වොත් මම මෙතන ඉන්න බොරු කාර්යයක් වෙනවා. මොකද හැම දෙයක්ම ඔයාලගේ දේටත් මගේ සත්‍යාලුවයි අතන ඉන්න ගුරුවරුන් දන්නවා. මොකද එයාලා පුණාන මාත් එක්ක දවසක මම අතන විශ්‍රාමතාවක් විදියට අභිමානවත් නැගී ඉන්නේ. මම කරපු වැරදි මම හදාගත්ත හින්දා මම කියන්නේ මම කාටවත් වුණා කියලා. හැබැයි මගේ වැරදි හැම එකම පාසලේ ගුරුවරු හදලා දුන්නා. මට පෙන්නලා දුන්න දරුවෝක වැරදි දරුවෝක හරි කියලා. ඉතින් මට කියන සතුටින් මම ඕක ඉතිපත් කරන්නේ. මට ඉතකල ඉන්න මේක කරන්න ඕනේ මේ විදියට කියලා. මම හොඳට කියන ගුරුවරු හදන දේවල් ඔයාලට මතකද මේ ඉස්කෝලේ මම හැම විතර සිංහල ගුරුතුමියකට දැන් ඉන්න ඉස්කෝලේක සමහර ගන්නවා. අපේ පන්තිය අපි ළඟ කරා කියලා ගායනි හොඳටම ඇඬුවා. අඬලා කිව්වා මම ආයි පන්තියට ගන්නන්නේ නැහැ කිව්වා. ඒ වගේම තමයි මේ මිස්කාඩේ පස්සේ තමයි ඔක්කොම තරඟ තේරිලා මිස්කාඩට කිව්වා මිස්කාඩ් කවදා පීරියඩ් එකක් කට් කරන්නේ මිස්කාඩට දෙන්න කියලා. එතන පස්සේ කාඩට ආව හැබැයි කවදාවත් මම කරදර කරේ නැහැ. මගේ යාළුවා දන්නා මං කියන ගුරුවරයා කවුද කියලා. මගේ පිරිමි ළමයි යාළුවා කිව්වා එයා තමයි මං කියන ළමයා කවුද කියලා. මං කියන ගුරුවරයා කවුද කියලා. ගුරුවරයාගේ රස්සාව අපේ අනිත් අපිට කරන්න පුළුවන් දේ මේක විතරක් නෙමෙයි. මම එක ගුරුවරයෙක්ට ටැග්ගක් ගත්තම මෙතන මම කියන කතා කරන්නේ මං ගාව උදාහරණයක් හින්දා මම ආයෙත් පාරක් කියනවා. මම ටැග් කරගෙන මම එයාගේ ඒ ලිස්ට් යහුවා මිස් මේ කාර්යයක් මොනවද ඕන ටැග් ගන්න කියලා. මට කියනවා මට කාර්යයක්
පෑදී එපා ඕනනම් මට කෑලා ගෙනත් දෙන්න. හැබැයි දවසක මම වයසට ගියාට පස්සේ මාව බලන්න එන්න මට ඒ හොඳටම ඇති කියලා. ඉතින් අනිත් එහෙම හිතාගන්න පුළුවන් නේද? ගුරුවරයෙක්ගේ හෝ ගුරුවරියකගේ එකම ආශාව මොකක්ද කියලා. එයාලම දවසක වයසට ගියාට පස්සේ අපි සමාජයේ යහපත් පුරුදු වෙලා එයාලා බලන්නේ මේක තමයි එයාලා තියෙන වටිනාම සම්පත කියලා එයාලා දකින්නේ. හැබැයි ඒක අපිට තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් මම කියන්නේ යාළුවත් එක්ක කතා කරනවට වඩා හොඳම ගුරුවරයෙක් හෝ ගුරුවරියක් එක්ක කතා කරන එක තමයි. මුදේට අපිට හොඳට ආදර්ශය ලබා දෙනවනේ. මේ දේවල් කරන්න එපා කියලා අපිට කොච්චර පිටුවහලක් ඒක. ඔවුන්ගෙන් අපිට ලැබෙන පන්නරේ කොයි තරම්ද? අපිට ඔවුන්ගෙන් අපිට ආදරය දෙනහත් කොච්චරද? මම විශ්වාස කරනවා මෙතන අනිවාර්යෙන් නැති අම්ම කෙනෙක් හෝ තාත්තා කෙනෙක් හෝ නැති ළමයි. හැබැයි මම හිතනවා යාළුවෝ ඉස්කෝලේ දාන්නේ අඩුව දැනෙන්නේ නැතුව ඇති කියලා. මොකද ඒ තරම් අපිට මේ ගුරුවරු ආදරය කරන නිසා. මට තේරෙන්නේ නැතුව කෑ ගහනවා. හැබැයි ලොකු පන්තියකට ආවට පස්සේ දවසට තේරෙවි මම වගේ අක්කගෙන ඉස්කෝලේ ඉඳලා නැහැ කියලා කිසිමකට කමක් නැහැ. මෙහෙම කතාවක් කිව්වනේ කියලා හරි දවසක මතක් වෙවි. ඉතින් මගේ කතාව තව වෙලා කරගෙන ගියොත් මගේ ගෙදර එතන මගේ අයියාගේ යාළුවා මට විහිළු කරාගෙන නැගි ඔයා කතාව පටන් ගත්තට පස්සේ ඉවරයක් කරන්නම නැහැ කියලා. මොකද මෙතනට ආවම මට කියන්න ගොඩක් දේවල් තියෙනවා. මගේ අත්දැකීමට හොඳට මුහුණ දීලා තියෙනවා. මගේ අයියාගේ යාළුවා මට විහිළු කරනවා. ඒ වගේම තමයි මගේ පන්තියේ යාළුවෝ මට විහිළු කරනවා. හැබැයි මගේ කියනවා පුතේ ඒක දක්ෂතාවය කතා කරන්න නටන්න ගයන්න හැම දෙයකටම දක්ෂතාව තියෙනවා. හැබැයි තමන් කරන්න ඕන ඒ දේවල් හොයාගන්න කියලා. මෙතන ඉන්න ගුරුවරු අපිට ඒ දේවල් කියලා දෙන්න හින්දා අපි උන්ට ආචාර කරන්න ඕන නේද? අද අපි පුදුමේ විදිහට සමරලා අදලා විතරක් හිත ආදරය කරලා වැඩක් නැහැ. අපේ සර්ට අපි ආදරය කරලා වැඩක් නැහැ. මොකද අපි හැමෝම කියනවා ළමාගේ එක දවසක විතරක් සීමා කරන්න බෑ කියලා. දෙමාපියන්ගේ කියන එක දවසක විතරක් සීමා කරන්න බෑ කියලා. එහෙනම් අපි කොහොමද ගුරුතුමිය සමරලා එක දිනක සීමා කරන්නේ? ඔබට අපට බලකේ පියාගේ ආදරය ලබා දෙන්නේ. ඔබට ඒක අන්නේ සිදුවීම ඉතින් තියාගන්න කියලා මගේ කතාව අවසන් කරනවා. ඊට පෙර මගේ ආරෝග්‍ය ප්‍රතිශතයක් තියෙනවා. මම ඒකක් කියන්න ඕනේ. ආත්මාර්ථය උච්ච සමයක ආරාධනය වෙනුවෙන් දෙන්නේ ගුණයි කොහොමද අනාගත පරිපූර්ණ ජීවිතයකට දෙන්නු සත්‍යයෙන්ම මාතෘ සොඳුරනවාගෙන මගේ පාත්‍රය. අදේ සතුම නිරන්තරව සාක්ෂාත්වා සුරු මේක පියේ ඉන්නේ නරපහන් යන්නු දේවා ගුරු නවුනු දේවා ගුරු ඥානෙනු දේවකි ජීවිතය ගන්න මම ඉවර කළ අඳුරු දිනි ප්‍රතිපතු පිටේවා ඔබේ කාකමල් සදා. ඉතින් අන්නේ කතාව කියලා ඔයාලා හැමෝටම වදිනවස් බදලාත්ම මම ඔයාලට මතක් කරලා මගේ කතාව අවසන් කරනවා. ඔබ සමට බොහොමත්ම ස්තුතියි. නුවණ පාදාලන්නට අප්‍රමාණව දෙන්නා වූ අප දයාබර ගුරු මාත්‍යවරු වන්දනා කර උපහාර සිදීමේ අවස්ථාවයි මේ. ඒ සඳහා සියලුම ගුරු මෑණිවරුන්ට ගුරු පියවරුන්ට වේදිකාවට පැමිණෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කරනවා. ගුරු උපහාර සිදීමට ශිෂ්‍ය නායක මණ්ඩලයේ සොයුරු සොයුරියන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. Thank you.
දැසනක් වේවා සියලු දෙනාටම මම හිතනවා ප්‍රාථමික අංශයේ සියලුම දරුවන් මේ වෙලාවේ නිශ්ශබ්දව හිටියොත් හොඳයි කියලා. එක එක්කෙනා නිශ්ශබ්ද කරන්න යන්න එපා. තම තමන් නිශ්ශබ්ද වෙන්න. අරයට නිශ්ශබ්ද වෙන්න, මෙයාට නිශ්ශබ්ද වෙන්න කියලා කියන්න අවශ්‍ය නැහැ. තම තමන් නිශ්ශබ්ද වෙන්න. එතකොට ඉබේම නිශ්ශබ්දතාවය ඇති වෙනවා. ඔබ නිශ්ශබ්ද වෙන තුරු මේ කාරණාව ඉස්ත වෙන්නේ නැහැ. ගුරු මහත්මයාගේ ආදරණීය පරිගණකයක් සිදුවන මාතෘකාවයි. අපි ගන්නවා මේ සත්‍යය අපේ අවස්ථා හතරකින් අපි කටයුතු කරන්නේ. ලෝකලාමාන්‍යයේ උත්තර ලෝකලාමාන්‍යයේ උත්තර ලංකම අද දෙයක් කියනවා ගුරු දින ජාත්‍යන්තර ගුරු දිනය ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා ලංකාවේ ගුරු දිනය ඔක්තෝබර් මාසයේ 6 වෙනිදාට සමරනවා. අපි මේ කතා කරන මම ඔබ වගේ දවස් පාසල් යනකොට ගුරු දිනය පිළිබඳව සමරුවේ නෑ. वर्तमान समय एक दाखिल से इसका हमारा आयोजन समय गुरु दिव्या सर्वांग आरंभ विधि इस अधिकारी को विद्यालय शिक्षणायक मानव प्रदान मिला गुरु दिव्या सामरांना विद्यालय सुधारण संबंध ये කටයුතු කළ දරුවන්ට විද්‍යාලයේ වෙන්නේ සිදුවත් වෙනවා පළමුවෙන්. ඉතින් මේ සියලු කාරණා කරන්නේ ළමයි වෙන්නේ මට අමතක වෙන්න කලින් ඒකත් මතක් කරගෙන ඉන්න ඕන. අද අපි ගුරු දිනය සමරනකොට ගුරුවරුන් හැටියට මේක මහන්සියලා දරුවන්ට කටයුතු කරද්දී අද අපේ විද්‍යාලයේ පැත්තේ සත්‍යදායක දවසකුත් වෙනවා. විද්‍යාලයේ පහසුවෙන් දරුවන් ශික්ෂාර්ථීන් උදාහරණයක් දෙන්නවා. ඔවුන්ගේ ප්‍රතිඵල වෙනකොට සුදුසුකමක් වෙනවා. මේක නොවන ආරම්භ විදියට විද්‍යාලයේ ශික්ෂාන් සුදුසුකමක් අතදෙන ශික්ෂාර්ථී උදාහරණ සමත් කරලා තිබෙනවා. ඒ අතරේ ලකුණු එකතුව අතුනමයක් කරුගල ලකුණු සංඛ්‍යාවක් හදාගෙන විද්‍යාලයේ ගෞරවයෙන් ආස්පස්තකලා තිබෙනවා. ඒක ගහ කටයුතු කරන ආචාර්ය මණ්ඩලයේ ගුණාත්මක විද්‍යාලයේ ගෞරවය දුරු කරමින් අපි අපේ කාර්යාලයට යොමු වෙනවා. මම හිතන්නේ දරුවෝ විද්‍යාවට මේ වැඩසටහන නිමවද්දී මානසික ප්‍රවෘත්ති කතා කියනම දරුවා කුසින් දෙකෙන්දී ඔබට අවබෝධ කරගන්න දුන්නා. කතාවක් කුසිපත් කරමු, තමන්ගේ ජීවිතය උදාහරණ කරමු. ඒ කතාව ඇතුලේ මා දැනට මතක් නොකර විසු සියලුම කාරණා ඔබට මතක් කරගන්න. අපි අද දවසේ මේ තරම් වැඩි අපේ ආදරණීය ගුරුවරු පිළිවෙලින් ඔවුන්ගේ මඟ පෙන්වීම නිසා අපි සමාජයේ යම් තැනක ඉන්නවානම් කාර්යාලය අයිතිකාරියෝ වූ අපි එහෙම සිතන තමයි අපි හිතනවා අපට බාර දුන්නු ඔබ සමාජයේ ඔබට ඉන්නේ වගේ අපිට ජීවිතයක් ගාන කරමු අපිට සීත දෙවවා මුස්තින මුස්තින කතාවේ සීත ගුරු පරපුරේ අතීත ඒ කාරණාව සමාජයේ විද්‍යාවට විවිධ විද්‍යාවට අර්ථ ගන්නන්න පුළුවන්කම තිබෙනවා. සමාජයේ කෙනෙකුට කියන්න පුළුවන්කම තිබෙනවා. උන්සික කියන්නේ උපාම නරක චරිතය. උන්සික කියන්නේ උපාම උතුම් චරිතය. උන්සික වගේ කෙනෙක් උන්සිකට එම යමක් කිරීම උපාම නරකයි කියන
කතාවක් තමයි සමාජයේ තියෙන මුල් දර්ශකවල තිබෙන්නේ. අපි මේක ගැන යම් විග්‍රහයක් කියනවා නම් මූලික ඥානයේ දීප සතර ඉතාම පොදු ආධාරක ගුරුවරයාගේ සීත ඉතාම ඉක්මන අවබෝධ කරගත්තු කෙනෙක්. වර්තමානයේ අපේ මුක්ති අධිකරණ විදිහට සහ සමාජයේ හිතන විදිහට හිතුවොත් ගුරුවරයෙක් විසින් වෛද්‍යවරු නිර්මාණය කරන්නේ නැහැ. ගුරුවරයෙක් විසින් ඉංජිනේරු උත්පාදනය කරලා දෙන්නේ නැහැ සමාජයේ. ගුරුවරයෙක් විසින් ආචාර්යවරු මහාචාර්යවරු විශ්වවිද්‍යාලයට හදලා දෙන්නේ නැහැ. මොකද සමාජ ගුරුවරයාට වඩා දෙවියන් විද්‍යාත්මක හැදෙන්න විදියක් එහෙම දෙවියන්ට අදහස් දෙන්නේ මුත්‍තිල කාලේ ගුරුවරයා මොහොතේ ගායන්ට නිමිත්ත සතර දුන්නා. මුත්‍තිල අදිරිතුමා මුරුතිලට මොකද ගුණධර්ම කියලා දෙන්නේ නැහැ. ඔබ ගුණධර්ම මොනවද කියලා දුන්නේ නැතිකම නිසා අවස්ථාවේ ගැටුමක් පවතිනපත් වෙනවා. वर्तमान समाज में මෙවැනි දෙයක් සමරන්න තරම් අරුණ දෙනගෙන්නේ සමාජයේ මෙන්න මේ කාරණා ගුරුවරු ළමයින්ට ඕන තරම් ඕනකට වඩා කියලා කිව්වොත් නිවැරදි විෂය කරුණු අවබෝධ කරලා දෙනවා. දරුවන්ගේ ළමයි ඕනකට වඩා විෂය දැනුම කියනවා. දැනුම ඉතාම සම්මතයි නම් අදයි ගුණ ආපත්කම් වලින් සම්මත නැහැ. ගුණ ආපත්කම් වලින් සම්මත නැති නිසා සියලුම වටිනාකම් විදිහට දකින්න නෑ සමාජය. ඒ වෙලාවට කියනවා වර්තමානයේ ශිෂ්‍ය පරපුර පිළිවිලා ගුරු ගෞරවය නැති වෙලා එවනම් අපේ පැත්තට වගකීමක් තිබෙනවා. අර අපේ විශ්වාසය වගේ නිරන්තරයෙන් ඔබට පොඩ ගුණධර්මය කරගන්න. ඒක කියන්නේ යාම තමයි ඔබ තුන පිළිගන්න රාජ නොවක්කාදුකම් ඇති වෙන්නේ. අපි දන්නවා අපි ධර්මයට යාස් බලවත් කරන්නේ මොහු යහපත් මාර්ගයට ගන්නේ. යාරක් එන්නලා දෙමු බඳුනමක් කරන්නේ දේන අවස්ථාවක් තිබුණා. සමහර මතක තියාගන්න මේ දරුවා අතරින් සමහර දරුවෝ වෛරයක් මහට පස්සේ ගන්න කාරණා. වෛරයක් මහට පස්සේ ගන්නවා ඒ කාරණා දුර්වල එක්ක වෛරය බඳගන්නවා. දුර්වල සියලුම ළමයින්ට සමාන නෙවෙයි. ඒක වෙන්නේ අවදානක්. ඔබටත් එහෙමයි මටත් එහෙමයි. මගේ ජීවිතේ මම කරන්න දෙන්න මට එකේ පන්තියක් ගන්න සියලුම ගුරුවරු එකම වගේ දැකලා නැහැ. මගේ ජීවිතේ ඒ සියලුම ගුරුවරු එක වගේ මතක නැහැ. මම එහෙම මතක තියාගන්න උත්සාහ කරන්නේ නැහැ. මම ඉතාලි අද පිරලා ගන්න බලනවා මාන යහපත් මාර්ගයට ගෙනියන්න වැඩිම කටයුතු කරන්නේ අද මගේ සිතේ වර්ධනයයි උදෙවියයි. එනිසා ගුරුවරු උපකාරයක් කියනවා. එනිසා අර ගුරුවරගේ ගුණයන් සහිත ගුරුවරු ඔබට වඩා පවතිනවා. ගුරුවරගේ ගුණයන් සහිත ගුරුවරු වර්තමාන සමාජයේ ඕනතරම් ඉන්නවා. එක්කෙනාට පිළිතුරු ලක්ෂණ ගුරුවරු ළමයි එනිසා දරුවෝ කිසිම ගුරුවරයෙක් ඔබට මතකයි ත්‍යාග ප්‍රදානෝත්සවයේ දවසේ ආරාධිත විදිහට සහභාගී වූ කලාපත්‍යාපවත්තුමා කිව්වා අතර වරක් සහ 10යි කියලා ඉතා මත කිසිම ගුරුවරු ළමයින්ට කියලා දෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රධාන. ඉතින් ඔබ සියලු දෙනාම යහපත් මාර්ගයේ වැළඳීම තමයි ගුරුවරු කියනවා අදහස්. ඉතින්
අද අපේ ශිෂ්‍යයන් සියලුදෙනා නියෝජනය කරමින් ශිෂ්‍යයන්ක මණ්ඩලයේ විසින් ඔබ වෙනුවෙන් මේ උත්සවය සංවිධානය කරලා ඉදිරිපත් කරේ. එතකොට සමාජයට හිතෙන්න පුළුවන් අද දවසේ අපි මේ උත්සවයේ නරඹන්න පමණයි. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ උත්සවයේ පස්සේ මම වඩාම ආගමික ගුරුතුමාට මම ගෞරව දක්වනවා. එහෙම කියනවා. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කාරණා ඉඳන් වැඩක් අපි අපේ ගෞරවය සාමාන්‍යත අවසන් කරනවා සාමාන්‍යත පටන්. මම කියන්නේ අපේ පාසල තුල ඒක උදාහරණ දැක්වුවා නෙවෙයි. ගෞරව පාසල තුල ඉන්නේ අපි කියලා බලමු ආචාර්යවරුන්ගේ කියලා බලමු එකතු කරගත්තු අත්දැකීම් එක්ක කතා කරද්දී මම හිතුවා මම දැන් අවුරුදු 2ක් තිස්සේ බලාගෙන ඉන්න දරුවෙක් ඉන්නවා. මම ඒ දරුවට ගනුවක් කරා. ගනුව කරලා වැරද්දක් පාදලා දුන්නා. හැබැයි උපායයන් අදරලා විශේෂ අවස්ථාවක පාසලේ ඉන්නේ අනිකාරේ මට වදින්න ඉන්න මම බලාගෙන ඉන්නේ හරිද මම හොඳටම මතක තියාගෙන ඉන්නේ මට වදින්න ඕන කියලා නෙවෙයි මම ඒක තේරුම් ගත්තා ඒ දවස් වල මාස්ක වෛරයක් තියෙනවා මම ඒක තේරුම් ගත්තා තාම පාසලේ ඉන්නවානේ මම දන්නවා මම අශ්වරණීය කොච්චර කියනවා එක පාසල් වාරයක ආරම්භයේදී එයත් එක්ක තවත් යාළුවෝ දෙන්න දවසේ ඒ ගුරුවරුන්ට වදින වෙලාවේ අවිදිනු ඉතිලා ඉඳලා එකෙන් දෙන්න අර යාළුවව තනි කරලා ඇවිල්ලා මට වැදලා ගියා. සමහර විට මුන්දලාම ගන්නවා වෙන්න පුළුවන්. අනුමත මෙතරාවකට පුළුවන් කියලා. ඒ නිසා තමයි උන්වහන්සේ. දැන් අපිට වදින්න කියලා නෙවෙයි කියන්නේ. වදින්න ඕනේ. ආයෙත් වදින්න නිසා අපිට වදින්න ඕන නෑ කවුරුත්. අපි එහෙම බලාපොරොත්තු වෙන්නේ නෑ කාගෙත්. අපිට ඕන වෙන්නේ අදම තියෙන ගුරුවරුසා ශිෂ්‍යයන්ගේ බැඳී සිටීම පමණයි. අදදී අපි අපට ධර්මයන් කරන්නේ ගුරුවරු කරන්නේ. ඔබේ දෙමාපියන්ට පොත ධර්මයක් හදලා දීමේ වගකීම තියෙනවා. රටට ඔබ අනාගතයක් නිර්මාණය කිරීමේ ගුරුවරු විදිහට අපිට තියෙනවා. ඉතින් මේ ගුරු දිනයේ සමරාත්‍රි ඇත්තටම විශ්වනායක මණ්ඩලයේ වගකීමක් විතරක් නෙවෙයි මේක. මම දැක්ක විශ්වනායක මණ්ඩලය තමයි මේ සංවිධාන කටයුතු වල ඉන්නේ. ඒ වෙනවා මම හිතනවා බරපතල දරුවෙක් වුණා. එහෙමනම් අපි සාමාන්‍යයෙන් පිටදෙනෙක් ඉස්සෙල්ලා මම දන්නේ අදහස මොකක්ද කියලා. මම කියන්නේ දරුවෝ යොමුදලාම තමයි නියමිතව සංවිධානය කරන්නේ. ඒක නායකත්වය ගන්න කණ්ඩායමක් ඉන්න පුළුවන්. අපි පාසලේ ඔබෙන්නේ නමක් කරද්දී මාති ආචාර්ය මණ්ඩලයේ සියලුනායකයි ඔබට නමක් කරන්නේ. අපි එකෙක්ලාට වෙනුවෙන්ම කටයුතු කරන්නේ නැහැ. ගුරුවරු එහෙම. අපි පාසලක් විදිහට ආචාර්ය මණ්ඩලයක් විදිහට ගුරුවරු විදිහට ඔබට එවැනි ආදර්ශ සත්‍යයන්ති අපේ සේවන වැඩි දරුවෝ විදිහට ඔබට ළඟ එවැනි ගුණාංග සීලනවා නම් ඒක නැවත දුක්ඛින වූතින විදිහට ගන්නවා. දුක්ඛින වූතින විදිහට ගන්නවා. අපි ගන්නවා ආචාර්ය මණ්ඩල කවුරුත් අනුකූල කෙනෙක් කියලා අනුගුණමාන කෙනෙක් හදන්නේ නැහැ වර්තමාන. අනුකූල කෙනෙක් පාසලට ගෙනල්ලා අනුගුණමාන කෙනෙක් හදන්න කිසිම ගුරුවරයෙක් උත්සාහ කරන්නේ නැහැ. එනිසා ධර්මයේ අනුකූල කෙනෙක් විදිහට පාසල තුළ නිර්මාණය කරන්නයි සියලුම ගුරුවරුන්
මණ්ඩලයේ වගකීම සහ කැපවීම. ඒකෙදි හැම වෙන දේවල් විදිහට තමයි ඔබ විවිධ විභාග විවිධ ආර්ය ප්‍රතිකාර ඒවා ජයග්‍රහණය කරනවා. ඒ සියලු කාරණා අතරින් අර විවිධයක් කියවයි කියන විදිහට ඔබ අනාගතයේ දවසක යහපත් පුද්ගලයෙක් විදිහට ඇවිල්ලා අපිත් එක්ක කතා බහ කරනවා දැකීම පමණයි අපි කියන දේවල් සතුටු වෙන්නේ. ඉතින් අපි සතුටු කරන්නේ අපි කියන්නේ ගුරුවරු සතුටු කරන්න ලෝකයේ පොළොමහක දවසේ පුරාණ විද්‍යාර්ථයෝගේ දරුවෝ විදිහට උත්සවයක් සංවිධානය කරලා තියෙනවා. ඒක පිළිතුරක් විදිහට අපි දකින්නේ. ඔබේ ශක්ති ප්‍රමාණයට ඔබේ වයසට ඒක විශාල උත්සවයක්. ඒ උත්සවයේ සදා වටිනාකමක් එකතු කරගන්න තරම් අපේ විද්‍යාලයේ කුරුසක් නැහැ. අපි ඔබ කියන දවල්ට උත්සව ශාලාවක වාඩි වෙලා විදහාතු උත්සව සහභාගී වෙන අවස්ථාවක් දෙන්න තරම් අපි පාසල දෙකක් වුණා. අද ඔබ කියන දවල්ම අපේ කියන දවල්ම මේ දුෂ්කරතා මැද අපේ කාරණා මුස්තකින් පවරක් කරනවා. ඉතින් ඒ කාරණාවක් ඔබට මතක් කරගන්න අද පිළිකන විදියටම ලෝක ළමා දිනය කියන්නේ ඉතිරියක් පමණක් නොව ලෝක ගුරු දිනය කියන්නේ ඔක්තෝබර් මාස 6 වෙනිදා දිනේ පමණක් නොව සෑම දිනයක්ම දරුවන් වෙනුවෙන් වැඩිහිටියන් කටවන වැඩි දරුවන් වෙනුවෙන් ගුරුන් කටවන දිනයක් වගේම සෑම දරුවෙක්ම ගුරු දවසේ ආදර ගෞරවයට ලක්වන දුක අනාගතයේ දිවිවේවා පාසල් කාලයේ තුල සියලුම දුවදරුවන් දුමාපියන්ගේ ආදරේ ගෞරවය ඉන්නේ ඔවුන්ගේ ජීවිතයේ ඉන්නක දිනක් බවට 2010 ගුරු දිනයේ සමරන්නේ හිමියන්ගේ පසුව පරිවර්තනයේ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. නිරන්තරව කොහොමද සංක්‍රාන්ති කරමින් සූත කතාව ඉදිරිපත් කිරීමට අප දාර්ශනික උපක්‍රම ශික්ෂණායක හසන් සරයාට ගෞරවයෙන් ආරාධනා කරනවා. Ini rumah tahu tahu dengan kita, kita nak kemana? Kami